සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อ තින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස කම්ම විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ යදිදං පුනප්භවෝ හෝති එවං ලෝකෝ පවත්තති වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ ටී.ජී. ජයසිරි මහත්මයා, ඒ වගේම චාතුර්යා දියණිය, පසන් පුතා, ප්‍රවීන් පුතා, පබෝදිත බෑනා, තිලංකා ලේලිය, නදීසා ලේලිය, ඒ වගේම තෙනු, බිසත්, මොවින් කියන මුණුබුරන්, මේ සත්පුරුෂයන් තමයි අද දායකත්වයේ දරන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණක් තිබෙනවා. මීට මාස 3කට පෙර අභාවයට පත්වන්නට යෙදුන ආදරණීය මෑණියන් වහන්සේට චින්තානන්දනී පනාගොඩ මැතිණියට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමයි ප්‍රධානම අරමුණ. ඒ වගේම වසර 25කට පෙර පරලෝ සැපත් පී.ඩී. ගුණවර්ධන මහත්මාණන්ට කේ.එම්.ඩී. සෝමාවතී මහත්මිය ඇතුළු මියගිය සතර පාර්ශවයේම ඥාතීන්ට, ඒ වගේම මේ භූමිය තුල පදිංචි වී සිට පරලෝ සැපත් පරම්පරාගත සියලු ඥාතීන්ට, කේ.එම්.ඩී. ඇලිස් නෝනා මහත්මියට, ටී.ජී. විල්බර්ට් අප්පුහාමි මහත්මයාට, ලීලාවතී යහම්පත් මහත්මියට, මාග්‍රට් යහම්පත් මහත්මියට, වසර 1මාරකට පෙර අභාව ප්‍රාප්ත වූ පී.එච්. සුමනසිරි මහත්මාණන්ට, මෙන්න මේ සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ධර්ම දේශනාව අවසානයේදී තමයි ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කරනු ලබන්නේ. ප්‍රධාන මරමුණ මෞතුමියට පින් දීමටයි. ඊළඟට අද මේ ධර්ම දේශනාවට මට ආරාධනා කළේ අපේ හිතවත් තුෂාර මහත්මාණන් විසින්. ඒ බවත් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. මා මීට පෙර මේ පින්වන්ත සත්පුරුෂයන්ව දන්නේ හඳුනන්නේ නැහැ. කොහොමත් අපි බණ කියන්න යන්නේ එක තැනක නෙවෙයිනේ. අද එක තැනක, හෙට මම හවස බණ කියන රද්දොළු ගම, ඔය වගේ එක එක තැන්වල. ඉතින් ඒ අය අපි අඳුරන්නේ නැහැ, දායකත්වයේ දරන අය අඳුරන්නේ නැහැ. කෙසේ නමුත් ආදරණීය මව් කෙනෙකුට පින් දෙන්නයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. මේ භූමියට ආවට පස්සේ මට තේරුණා මේ මෞතුමිය නැති වෙලා තියෙන මෞතුමිය හොඳ ජීවිතයක් ගත කරලා තියෙනවා කියලා.
දන්නේවත් හඳුනන්නේවත් නැති කෙනෙක් වෙනුවෙන් මං කොහොමද එහෙම තීරණය කළේ කියලාත් ඔබට හිතෙන්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා හොඳ මිනිස්සෙක්ගේ ලක්ෂණ දෙකක් තියෙනවා කියලා. ඒ මොනවද? උන්වහන්සේ වදාළ කොසල් මහ රජතුමාට දිත්තේව ධම්මේ යෝවත්තෝ සම්පරායිකෝ අත්තාභි සමයා ධීරා පණ්ඩිතෝති පෞච්චති කියලා. පළවෙනි කාරණාව තමයි දිත්තේව ධම්මේ යෝවත්තෝ. ඒ කියන්නේ මෙලොව අර්ථය මෙලොව දියුණුව සලසා ගන්නට ඕනි. හොඳ මිනිස්සෙක් සාර්ථක මිනිස්සෙක් නම් මෙලොව අර්ථය මෙලොව දියුණුව කියන්නේ Tamanට හොඳ ගෙවල් දොරවල් සකස් කර ගන්නවා. ඒ වගේම Tamanගේ පරපුර ගෙනියන්න දූ දරුවන් බිහි කරන්න ඕනේ. ඒකත් මිනිස්සෙගේ යුතුයකමක් වගකීමක්. දරුවෝ කරදරයක් හැටියට සලකන්නේ අඥානයන් කියලා පඬිවරු කියලා තියෙනවා. දරුවෝ කරදරයක් බාධාවක් හැටියට සලකන්නේ අඥානයන් කියලා. බුද්ධිමත් අය හිතන්නේ කොහොමද? අර බුදුරජාන් වහන්සේ වදාළේ පුත්තා වත්තු මනුස්සානං. මිනිස්සුන්ට තියෙන වටිනාම වස්තුව දරුවෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පුත්තා වත්තු මනුස්සානං මිනිස්සුන්ට තියෙන වටිනාම වස්තුව දරුවෝ. කොච්චර සල්ලි තිබ්බත්, ගෙවල් දොරවල් තිබ්බත්, ව්‍යාපාර තිබ්බත් මොනවා තිබ්බත් වැඩක් නැහැ. Tamanට දරුවෝ ටිකකුත් ඉන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට සංසාර හේතු මත, රෝග පීඩා මත දරුවෝ නොලැබෙන අවස්ථා තියෙනවා. ඒ විදිහින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට ස්වභාවයෙන් දරුවෙක් කර්මානුරූපව හරි කොහොම හරි නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් දරුවෝ ඉන්න පරිසරයක් තියෙන කෙනෙක් නම් තමන්ගේ ශරීරය තුල දරුවන් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙන හැම කෙනෙක්ම හොඳ දරුවෝ ටිකක් හදන්න ඕනේ. ඒකත් මෙලොව දියුණුවක්. ගයක් දොරක් හදනවා දරුවෝ ටිකක්. ඊළඟට ඉතින් දරුවෝ නිකම්ම හදලා හරියන්නේත් නෑනේ. දරුවන්ට උගන්වන්නත් ඕනේ. දරුවන්ට උගන්වන්න ඕනේ. ඉගන්නුවේ නැත්තම් එහෙම කියලා තියෙනවා මාතා සස්ත්‍රු පිතා වෛරී යේන බාලෝන්න පාටිතක් කියලා එක පඬිවරයෙක්. ඒ මොකද්ද තේරුම මේ පඬිවරයාගේ ශ්ලෝකේ තේරුම? දරුවාට ඉගන්නුවේ නැත්නම් මව ඒ දරුවාගේ සැතිරියකි. සැතිරියකි. සතුරා කියන එක ස්ත්‍රීලිංග වචනේනේ සැතිරිය. දරුවාට ඉගන්නුවේ නැත්නම් පියා සතුරෙකි. අම්මා තාත්තා සතුරෙක් සැතිරියක් වෙනවා දරුවට උගන්වන්න නැත්තම්. ඒකඳ උගන්වන්න ඕනේ දරුවට. මොනවද? හැම දෙයක්ම කියන්නේ තනියෙන් ජීවත් වෙන්න අවශ්‍ය හැම දෙයක්ම හොඳට උගන්වන්න ඕනේ. ශිල්ප ශාස්ත්‍රීය දැනුම අපි පාසලෙන් පුද්ගලික පන්ති වලින් අන්තර්ජාලය ඔස්සේ මේ වගේ ලබා දෙනවනි දරුවන්ට නොඑක ආකාරයෙන් නොඑක ආයතන වලින් එහෙම. ඒක විතරක් මදි. තනියෙන් ජීවත් වෙන්න නම් උයන්ඩ පිහන් ඉගෙන ගන්න ඕනි, ඇඳුම් පැළඳුම් හොදන්න ඉගෙන ගන්න ඕනි, ගෙවල් දොරවල් අස් කරන්න ඉගෙන ගන්න ඕනි. ඒ වගේම හැම දෙයක්ම කරන්න පුළුවන්කම තියෙන්න ඕනි. එහෙම නැත්තම් ඒ දරුවාගේ අම්මයි තාත්තයි සතුරෙක් සහ සැතිරියක්. අර ඇමරිකාවේ ජනාධිපතිතුමන් දැන් ඉන්න ජනාධිපතිනු ඊට ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිතුමන් ගමනක් යනකොට දැකලා තියෙනවා පුංචි ළමෙක් වයසක අම්මා කෙනෙක්ව ප්‍රධාන පාරකින් අර ලේන් 6-7ක් තියෙන පාරකින් එහා පැත්තට හිමින් එක්කගෙන යනවා. බොහොම කාර්යබහුල නගරයක තියෙන මාවතකින්.
ඉතින් ජනාධිපතිතුමන් වාහනය නවත්තලා එයාගෙන් අහලා තියෙනවා ඔයා පොඩි ළමෙක් ඔයා කොහොමද මෙච්චර වැඩි හිටි කෙනෙක්ව මේ පාරෙන් යහ පැත්තට එක්කන්නේ? ඔයාට අවුරුදු 10ක් 11ක් ඇති නේද? ඉතින් මේ ළමයා කියනවා මට අවුරුදු 12ක් වෙනවා. මේ වගේ ඥාති වෙන කෙනෙක්ද? ඒ ළමයා කියනවා නෑ මං අඳුරන්නේ. මං අද තමයි දැක්කේ මේ තැනැත්තාව. ඉතින් මෙයා පාර පනින්න ඉන්නකොට මට හිතුණා යාව පාරේ පරිස්සමෙන් යහ පැත්තට එක්කගෙන යන්න ඕනේ කියලා අල්ලලා. ජනාධිපතිතුමන් මෙයාගෙන් විස්තර අහනවා. අහනකොට මේ ළමයා කියනවා මම මේ වගේ ගොඩක් අයට උදව් කරනවා. මම මේ වගේ මෙයා ඉන්න තැන් වලට ගිහිල්ලා මෙයාලව නාවනවා. ඇඳුම් හොදලා දෙනවා මේ අයගේ. මෙයාලට බෙහෙත් ගාන ඒවා කරනවා. ඊට පස්සේ මෙයාලට කෑම උයලා දෙනවා මම. මෙයාලට ගොඩක් දේවල් කරනවා. මම උයන්න පිහන්න ඔක්කොම දන්නවා. ඊට පස්සේ මේ දරුවා ගැන සොයලා බලලා මේ දරුවට ලොකු සම්මානයක් දෙනවා. ලොකු ගෞරව නාමයක් වගේ එකක්. මේ ළමයා ලංකාවේ ළමෙක්. මේ ළමයා මම දැක්ක පහුගිය කාලේ මාධ්‍ය ගොඩකට එක්කන් ඇවිල්ලා තියෙන දෙරණටත් එක්කගෙන ඇවිල්ලා තියෙනවා මම දැක්කා. දැන් අවුරුද්දකට ටික කලකට පෙර. ඒ ළමයාගෙන් අහනවා ලංකාවේ හැදෙන ළමයින්ට මොකද කියන්න තියෙන්නේ කියලා. යා කියනවා ළමයින්ට නෙමෙයි අම්මට තාත්තට කියන්න දෙයක් තියෙනවා. මේ අවුරුදු 12ක ළමෙක් හරි දක්ෂයි කතාවට. මොකක්ද අම්මා තාත්තට කියන්න තියෙන්නේ? අම්මා තාත්තට කියන්න තියෙන්නේ ලංකාවේ අම්මලා තාත්තලා ළමයි හදන්නේ උඩකින් තියලා. එතෙන්ට කණ්ඩ ගිහින් දෙනවා, ඇඳුම් ගිහින් දෙනවා, හැමදේම ගිහින් දෙනවා. ඒ කියන්නේ හැමදේම කළා දෙනවා කියන එකයි මේ උඩකින් තියලා හදනවා කියලා කියන්නේ. පානසිරෙප්පු දෙක දානවා, බෑග් එක හදනවා, බෑග් එක කරේ ඉල්ලනවා. කවුරු හරි කතා කළත් පන්සලට ළමයි එක්කන් ආපු වෙලාවේ උත්තර දෙන්නේ අම්මනේ. බෑග් එක ගලවන්නේ අම්මා, කතා කරන දෙයට උත්තර දෙන්නේ අම්මා. ආවට පස්සේ මේස් දෙක ගලවන්නේ අම්මා, කවන්න ඕනි ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා. වතුර එක පොවන්න ඕනි. ඇඳුම් ටික ඔක්කොම හොදන්න ඕනි. ඉතින් මේ ඔක්කොම කරනවා. ඒ ළමයා එකට කියන්නේ උඩක තියාගෙන ලංකාවේ ළමයිව හදන්නේ. බැරි වෙලාවත් අම්මයි තාත්තයි මැරුණොත් ළමයාට මොකද වෙන්නේ කියලා උඩ ඉඳන් ජීවත් වෙන්න බෑනේ. ඇයි කණ්ඩ බොණ්ඩ දෙන්න කෙනෙක් නැහැ ඊට පස්සේ ඒ විදිහට. අම්මයි තාත්තයි මැරුණොත් පවුලේ කට්ටිය ලොකු අය ඔක්කොම මැරුණොත් ගමනක් යනකොට වාහනයක හැප්පිලා. ළමයා ඉතුරු වෙලා. දැන් උඩ ජීවත් වෙන්නේ කොහොමද යා? අන්න අපේ අම්මයි තාත්තයි ඒක තේරුම් අරගෙන මාව බිම තියලා හැදුවා කියලා. මට මොකක් හරි සෙල්ලම් බඩුවක් කිල්ලුවත් අරන් දෙන්නේ. එයාලා බාල් එකක් අරන් දෙන්නේ. අඩු වේදන් එකක්. මට කණ්ඩ ඉල්ලුවාම ඒකම අරන් දෙනවා සමහර නෑ ඒක දෙන්නේ පොඩි දෙයක් දෙන්නේ. එයාලට සල්ලි තිබ්බා. නමුත් එයාලා හිතුවා අපි නැති වුණොත් ජීවත් වෙන්න පුළුවන් විදිහට ළමයා හදන්න ඕනේ. පලං හොදන්න, ඇඳුම් හොදන්න, උයන්න, පිහන්න, ලෙඩුන්ට උපස්ථාන කරන්න ඔක්කොම. අන්න ඒ වගේ හොඳ දරුවෙක් හදන්න ඕනේ මේ අපේ ලොකුකම් ඔක්කොම ඉවරයිනේ වාහනයකවත් ගියනකොට හැප්පිලා කුඩු වෙලා මැරිලා ගියොත් එහෙම අපේ ළමයි අසරණ වෙනවනේ. මොකද කරන්නේ බලන්න. එතකොට අන්ත අසරණ වෙනවා. අන්න ඒක නිසා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ. අර විෂයානුබද්ධිත දැනුම විතරක් නෙමෙයි හැම පැත්තකින්ම පරිපූර්ණ ප්‍රායෝගික අධ්‍යාපනයක් දරුවෙකුට ලබා දෙන්න ඕනේ. නැත්තම් අම්මා සතුරෙක් තාත්තා සැතිරියක් වෙනවා. අර කියනවා නසෝභතේ සභා මධ්‍යේ හංස මධ්‍යේ භකෝ යතා කියලා. ඔබේ දරුවා ඉගෙන ගත්තේ නැත්තම් සමාජය තුල බබලන්නේ නැත. කෙසේද? හංස මධ්‍යේ භකෝ යතා. හංසයන් මැද සිටින කන කොකෙකුසේ කියලා. කළු පාට කොකෙක් වගේ දුඹුරු පාට කොක්කෝ ඉන්නේ. හංසයෝ මැද කොකෙක් ඉන්නකොට කොකා ගණන් ගන්න නැහැනේ කවුරුත්. හංසයෝ හරි ලස්සනයිනේ. ඔබේ දරුවටත් සමාජ ජීවත් වෙන්න පුළුවන් විදියට හොඳට ඉගෙනගෙන නැත්තම් ඔබේ දරුවත් සමාජයට ගිය දවසට හංසයන් මැද ඉන්න කොකෙක් වගේ කියලා
පඬිවරු සඳහන් කළා තිබෙනවා. අන්න ඒ නිසා දරුවන්ට හොඳට උගන්වන්න ඕනේ. යාළුවෝ ජීවත් වෙන්න. ඉතින් මේ මියගිය අම්මා මේ පැත්තෙන් ඒ පැත්තෙන් ගත්තාම විවාහ වෙලා හොඳ දරුවෝ හදලා ළමයින්ට ගෙවල් දොරවල් ආදී හදලා උගන්වලා සමාජ ජීවත් වෙන්න පුළුවන් විදිහට හොඳ පරිසරයක් හදලා. ඒක තමයි ඉතින් මෙලව දියුණුව. ඊට වැඩිය දෙයක් මොකද්ද? මෙලව දියුණුව ලබාගත් එක සාර්ථක හැම මිනිස්සෙක් තුලම තියෙන්න ඕනි පළවෙනි ලක්ෂණය මෙලව දියුණුව. ඊළඟට දෙවෙනි කාරණාව තමයි සාර්ථක මිනිසෙක් තුල තිබිය යුතු දිත්තේව ධම්මේ යෝවත්තෝ සම්පරායිකෝ සම්පරායික අර්ථය අවබෝධ කරගෙන තිබීම. මොකද්ද මේ සම්පරායික අර්ථය කියන්නේ? සම්පරායික කියන්නේ පරලෝක ජීවිතය කියන එකයි. මරණින් පස්සේ ජීවිතය. සම්පරායික අර්ථය කියන්නේ පරලෝක ජීවිතය යහපත් වෙන විදිහ අවබෝධ කරගෙන තියෙන්න ඕනි ජීවත් වෙන මේ කාලේ. මොකද්ද මේ කෙටියෙන් කියන්නේ කියලා තේරෙනවනේ. පින් කරගන්න ඕනේ කියන එක. පරලෝක සුගතියක උපදින්න හේතු වෙන විදිහට පින් කරගන්න ඕනේ. මම දන්නේ ඒ අම්මා ගැන පින් කළාද නැද්ද කියලා. මම හිතනවා මේ පරිසරය අනුව මට මේ ගෙදර කවුරුවත් කිව්වෙවත් නැහැ. මං ඇහුවෙත් නැහැ. ඒ වුණත් මට හිතෙනවා මේ අම්මා පින් කරන්න ඇති කියලා ජීවත් වෙන කාලේ. හොඳ පින්වන්ත ජීවිතයක් ගුණධර්ම පුරමින් ජීවත් වෙන්න ඇත කියලා. අන්න පරලොවට උපකාර වෙන විදිහට පින්දහම් සිදු කළා නම් අන්නේ තැනැත්තා තමයි පණ්ඩිතෝති පෞච්චති බුද්ධිමත් මිනිසෙක් කියලා ඒ තැනැත්තා හඳුන්වනවා කියලා බුදුරජාණන් වහන්සේ නම් කළා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ වාසනාවන්ත අම්ම කෙනෙකුට පින් දෙන්න අපි අද මේ පින්කම කරන්නේ කියන එක මුලින්ම සිහිපත් කරන්නට කැමැතියි. ඊළඟට අද ධර්ම දේශනාවේ මාතෘකාවට අවධානය යොමු කරනවා. මම මාතෘකා කරගත්තේ කර්මය පිළිබඳව සඳහන් වෙන බොහොම ලස්සන අර්ථවත් ගාථාවක්. ඒ ගාථාව කියන්නේ කුමක්ද? කම්ම විපාකා වත්තන්ති පළවෙනි පේලියෙන් කියනවා. කම්ම විපාකා වත්තන්ති කියන්නේ කර්මයට විපාකයක් ඇත. ඔබට තේරෙනවනේ. කර්මය කිව්වහම කුසල කර්ම තියෙනවා. ඒ වගේම අකුසල කර්ම තියෙනවා. මේ කුසල කර්ම වලටත් විපාක තියෙනවා. අකුසල කර්ම වලටත් විපාක තියෙනවා. අන්න ඒකයි කම්ම විපාකා වත්තන්ති කියන්නේ. කුසල කර්ම වලටත් අකුසල කර්ම වලටත් විපාක ඇත. පළවෙනි පේලියේ තේරුම. මම ඒක පසුව තව ටිකක් විස්තර කරලා දෙනවා. අපි දෙවෙනි පේලිය දැන් බලමු. විපාකෝ කම්ම සම්භවෝ. විපාකෝ කම්ම සම්භවෝ කියන්නේ විපාකය නිසාද කර්ම හටගනේ. දැන් ඉස්සෙල්ලා කිව්වේ කර්මයට විපාකයක් තියෙනවා. දෙවෙනි පේලියෙන් කියනවා විපාකය නිසාද නැවත කර්ම හට ගන්නවා. මොකක්ද ඒ කියන්නේ? දැන් බලන්න හොඳට කල්පනා කරලා S2 පිළිබඳව. S2 කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ එක් අවස්ථාවක මෙහෙම චක්කුම් භික්ඛවේ පුරාණ කම්මං මහණෙනි S2 පැරණි කර්ම විපාකයක කියලා. S2 කියන්නේ පැරණි කර්ම විපාකයක්. සෝතම් භික්ඛවේ පුරාණ කම්මං කන කියලා කියන්නේ පැරණි කර්මයක විපාකයක්. ගානං භික්ඛවේ පුරාණ කම්මං මහණෙනි නාසයද පැරණි කර්ම විපාකයක. ජීවහාය භික්ඛවේ පුරාණ කම්මං දිවද පැරණි කර්මයක විපාකයක. ඊළඟට කයද. කය කියන්නේ ඇසයි කනයි නාසයයි දිවයි අතෑරුණාම ශරීරයේ තියෙන ඉතුරු ඔක්කොම ටිකට කියන නම තමයි කය. ශරීරය. කයද
පැරණි කර්ම විපාකයකින්. මනසද පැරණි කර්ම විපාකයකින්. ඇයි එහෙම කියන්නේ? බලන්න ඇස කර්ම විපාකයක් කියන්නේ එක එක්කෙනාගේ ඇස් තීරණය වෙලා තියෙන යාගේ කර්ම ශක්තිය අනුව. සමහර අය ඉන්නවා අවුරුදු 80ක් 90ක් වෙලත් හොඳට පේනවා, දුරත් පේනවා, ළඟත් හොඳට පේනවා. සමහර අයට අවුරුදු බොහෝ දෙනෙකුට, සමහර අයට කියන්නේ බොහෝ දෙනෙකුට ලෝකේ අවුරුදු 40යි අවුරුදු 47යි අතර ළඟ පෙනීම නැති වෙලා යනවා. 80 ගානකට විතර. 40ත් 47ත් අතර. මේකට කියන්නේ 40 සැඳිරිය කියලා. ඒක 40 දිම වෙන්නේ නැහැ. සමහර අය සතුටු වෙනවා මට 40 වුණාට ළඟ පේනවා තාම. ඒ ළඟ පෙනීම නැතිවීම තමයි 40 සැඳිරිය කියලා හඳුන්වන්නේ. හැබැයි ඒක 40ත් 47ත් අතර තමයි වෙන්නේ. බොහෝ දෙනෙකුට ළඟ පෙනීම අඩු වෙනවා, ඊට පස්සේ කණ්ණාඩි ගන්න ඕන වෙනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා පුංචි කාලේ ඉඳන්ම දුර පේන්නේ. දැන් මමත් මේ කණ්ණාඩි දානවා, මේ දුර පේන්නේ නැතුවට මම කන්නඩ දානවා. මගේ අවුරුදු 17 ඉඳන් කණ්ණාඩි දානවා. වයස අවුරුදු 17 ඉඳන් මට දුර පෙනෙන්න නම්, මට පොත්පත් කියවන්න පුළුවන්. දුර පෙනෙන්න නම් මට කණ්ණාඩි අවශ්‍ය. අඩි 30 40ක් ඈත ඉන්න කෙනෙක්ව හරියට හඳුන ගන්න නම් කණ්ණාඩියක් අවශ්‍යයි. ඉතින් අන්න ඒක නිසා බලන්නේ කර්මය තමයි තීරණය කරලා තියෙන්නේ. හොඳ ඇස් දෙකක් ලැබෙනවද, හොඳ ඇස් දෙකක් නොලැබෙනවද, ඇස් දෙක පේනවද නැද්ද? මේ ඇහි පේන්නේ කොහෙටද කියලා අපි දන්නවනේ. මේ ඇහැ ඇතුලේ තියෙනවා අපි දන්න කළු පාට කොටසක් තියෙනවා. ඔකට සිංහලෙන් කියන්නේ මොකද්ද? මේ කළු පාට රවුමට අපි දැන් සිංහල දන්නේ නැහැ නේද? කළු ඉංගිරියාව, කළු ඉංගිරියාව එකට කියන්නේ. කළු පාට කොටස. ඒ කළු ඉංගිරියාව මැද තියෙනවා කහ පාට තිතක්. ඒක අපිට මෙහෙන් බැලුවට පේන්නේ නැහැ. අර වෛද්‍යවරු ඇස් බලන සාමාන්‍ය කැමරා එකක් තියෙන්නේ. ඒකට පේනවා මේ කහ පාට තිත. මේකට සාමාන්‍යයෙන් අපිට සෞඛ්‍ය විද්‍යාව උගන්වන්නේ කහ ලපය කියන නම සිංහලෙන්. කහ ලපය. ඒක 400ක් ලොකු කළාම, ඒ කියන්නේ ඒක 400 ගුණයක් ලොකු කළාම මේ කහ පාට තිත ඒක සාමාන්‍යයෙන් පරිප්පු ඇටයක් තරම් වෙනවා. 400 ගුණයක් ලොකු කරලා බැලුවාම. අන්න එතෙන්ට තමයි අපේ ඇහි වැඩියෙන්ම පේන තැන. එතෙන්ට තමයි වැඩියෙන්ම පේන්නේ. ඉතින් ඕකට බුදුදහමේ බුදුරජාන් වහන්සේ කියපු නම මොකද්ද මේ වැඩියෙන්ම පෙනෙන තැනට? චක්කු ප්‍රසාදය, ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාද රූපය බුදුරජාන් වහන්සේ කැඳින්නුවේ චක්කු ප්‍රසාද රූපේ. ඒක පිළිබඳ විද්‍යාවෙන් මම යමක් දැනගෙන ඉගෙනගෙන තියෙනවා නම් මම ගොඩක් ඉගෙනගෙන නැහැ විද්‍යාවෙන්. නමුත් ඊට වඩා දෙයක් මම බුදුරජාන් වහන්සේගේ දේශනාවෙන් ඉගෙනගෙන තියෙනවා ඒක පිළිබඳව. ඒකේ පෙනීම ඇති වෙන්නේ කොහොමද කියලා. ඒකට බුදුරජාන් වහන්සේ චක්කු ප්‍රසාදය කියලා මේ කහලපය කියන එක ගැන ගොඩක් විස්තර කරලා තියෙනවා බුදුරජාන් වහන්සේ. ඉතින් බලන්න මෙන්න මේ ප්‍රසාද රූපය හරියට පිහිටන්නේ හොඳ කුසල කර්මයක් තියෙන කෙනෙකුට. හොඳ කුසල කර්මයක් නැත්තම් සමහර අයගේ ප්‍රසාද රූප ඉක්මනින් දුර්වල වෙලා පෙනීම අඩු වෙලා යනවා. නොඑක් හේතු කියන්න පුළුවන්. දියවැඩියාව නිසා කියන්න පුළුවන්. සමහර විට සබම් භාවිතය කියන්න පුළුවන්. දැන් අපි මේ ගොඩාක් ගන්න සබන් වල සබන් කියලා ගහලවත් නැහනේ. අපි මේ ඇඟේ ගාන ගොඩක් සබන් වල කියවල බලන්න සබන් කියලා ගහලවත් නැහැ. මේ ගහලා තියෙන්නේ මොනවද ඉංග්‍රීසියෙන්? සේදුම් කාරක කියලා ගහලා තියෙන්නේ. සබන් කියලා ගහලවත් නැහැ. අපි ඇඟේ ගාන ප්‍රසිද්ධ ගොඩක් සබන් වල නැහැ සබන් කියන වචනේවත් හරියට. අපි ඒක ගෑවට. යාළගේ ඇඩ්වර්ටයිස්මන්ට් වල ඇඟේ ගානවා, පෙන්නනවා, නානවා, පෙන්නනවා, සනීපෙන් ඉන්නවා, පෙන්නනවා. නමුත් ඒකේ ගහලා තියෙන මේකේ තියෙන්නේ මොනවද කියන එක හොඳට කියවලා බැලුවොත් එහෙම. ඉතින් සබන් නිසාත් ඇස් අන්ධ වෙනවා. ඉතින් ඇස් පෙනීම දුර්වල වෙනවා. හැබැයි ඉතින් ඔය මොනවා කළත් ඇස් ටික හොඳට තියෙනවා. හොඳ කර්මයකින් ඇස් දෙක හැදිලා තියෙනවා, ප්‍රසාදය හැදිලා තියෙනවා. ඉතින් ඒක නිසා කර්ම විපාකයක් තමයි ඇහැ. ඉතින් මේ ඇහැ කර්ම විපාකයක්. කනත් ඒ වගේනේ. නාසය, දිව, ශරීරය, මනස කර්ම විපාක. අර දැන් මේ ගාථාවේ දෙවෙනි පෑලියෙන් මොකද්ද කිව්වේ?
විපාකෝ කම්ම සම්භවෝ. විපාකය නිසා කර්ම හටගනේ. දැන් එනං ඇහැ කර්ම විපාකයක්නේ. මේ ඇහැ කර්ම විපාක නිසා කර්ම හට ගන්නවා කියන එක අලුතෙන් කියන්න ඕනි නෑ නේද? බලන්න මේ ඇහෙන් දකින්න ලස්සන ප්‍රියමනාප රූප. දැකලා අපි මොකද කරන්නේ? ලස්සන රූපයක් දැක්කාම අපිට මොකද වෙන්නේ ඉස්සෙල්ලාම? දැකලා තියෙනවනේ ලස්සන රූප. මොකද වෙන්නේ ඉස්සෙල්ලාම දැක්ක හැටියෙම? ඒ ආසාවක් කියම ඇති වෙනවා තමයි. ඊටත් ඉස්සෙල්ලාම දැක්ක හැටියෙන් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ඔබට හිතෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. ලේසියෙන් කෙනෙක් දන්නේ රූපයක් දැක්ක හැටියෙන් මොකද වෙන්නේ කියලා. රූප දැකලා නැතුව නෙමෙයි. අදත් දැකලා තියෙනවා. ඒ වුණාට මතක නෑ රූපයක් දැක්ක හැටියෙන් මොකද වුනේ කියලා. එච්චර අසිහියටපත් වෙනවා අපි ලස්සන රූපයක් දැක්කහම. ඒ කියන්නේ සිහිය එච්චර දුර්වල වෙනවා. කල්පනාව දුර්වල වෙනවා එච්චරට. ඒකනේ මතක නැත්තේ. නැත්තම් මං අහනකොටම කෙනෙකුට උත්තරයක් හිතෙන්න පුළුවන්නේ. හැමෝටම උත්තර දෙන්න බෑ. නමුත් හිතෙන්න පුළුවන්. රූපයේ ලස්සන රූපයක් දැක්කම ඉස්සෙල්ලාම වෙන දේ තමයි රූපන් දිස්වා සති මුට්ඨා. රූපය දැක්කහම සිහිය මුලා වෙනවා. සිහිය මුලා වුණොත් ඊට පස්සේ මතක නැහැ. සිහිය මුලා වෙනවා. එතකොට නිකන් හරියට කරන්ට් එකක් වැදුනා වගේ. ඉන්නේ කොහෙදවත් කියලා දන්නේ නැහැ. තමයි මතක නැති වෙන එක පාරකට ලෝකෙම මතක වෙලා රූපයට හිත යන සති මුට්ටා සිහිය මුලා වෙනවා. සිහිය මුලා වෙලා දෙවණියට මොකද කරන්නේ? රූපයේ ප්‍රිය නිමිති මෙනෙහි කරනවා. ප්‍රිය නිමිති කියන්නේ මොනවද? මේ රූපේ කොටස්. නිමිති කියන්නේ මෙතන කොටස් වලට. S2 අට ආසය S2 ගැන හිතනවා. ඒ කොටස අරගෙන. මූණට ආසය මූණ ගැන හිතනවා. බඩට ආස කෙනෙක් බඩ ගැන හිතනවා. කකුලට ආස කෙනා කකුල ගැන හිතනවා. හිනාවට ආස කෙනා හිනාව ගැන, කොණ්ඩේට ආස කෙනා කොණ්ඩේ ගැන. ඔය වගේ රූපේ තමන් මොකක් හරි කැමති කොටසක් තියෙනවනේ රූපයක් ගත්තාම. ඒ තමන් ආස කරන කොටස ගැන මෙනෙහි කරන්න ගන්නවා. මෙනෙහි කරනවා කියන්නේ හිතනවා ඒ කොටස පිළිබඳව. ඒ ලස්සනයි හරි මොකක් හරි මොනවා හරි හිතනවා තමන් කැමති කොටස ගැන. ඔන්න දෙවණියට පළවෙනියට සිහි මුලා වෙනවා. දෙවණියට තමන් කැමති කොටස් ඒ රූපයේ තියෙන තමන් කැමති කොටස් පිළිබඳව සිහිපත් කරනවා. හිතනවා. ප්‍රිය වූ කොටස් ටික ගැන. ප්‍රිය නිමිති මෙනෙහි කරනවා. සාරත්ත චිත්තෝ වේදේති තුන්වෙනි වෙලාවට කරන්නේ මොකද්ද? ඒවා මෙනෙහි කරලා ඇලෙනවා ඒවට. ඒ කොටස් වලට ඇලෙනවා. දැම්මල S2ට ආස කෙනා S2ට ඇලෙනවනේ. හරි ලස්සන S2ක් මෙයාට තියෙන්නේ කියලා. එයාගේ S2ට ඇලෙනවා. සාරත්ත චිත්තෝ ඇලෙනවා. ඇලුණු සිතින් වේදේති විඳිනවා කියන්නේ ඒකට ඇලිලා හිටන් විඳීමක් කියන්නේ යම් කෙසේ සුව වේදනාවක් සමන්ගේ හිතට සැපයක් දැනෙන වේදනාවක් ලබනවා. ඒ S2කට ඇල්මක් තියෙනවා නම් අර මං S2 උපමාවට ගත්තේ පැරණි බණ කතාවකක් තියෙනවනේ අර එක නරක මිනිස්සෙක් ඇවිල්ලා භික්ෂුණියකට කරදර කරන්න. ඒ භික්ෂුණිය රහත් භික්ෂුණියක්. ඒ භික්ෂුණිය අහනවා ඔබ මොකට දාස මෙච්චර මගේ ඇඟේ? ඊට පස්සේ කියනවා නිල් පාට මැණික් වගේ තියෙන ඇස් වලට ආස. ඉතින් මෙයා මේ භික්ෂුණිය රහත් භික්ෂුණිය අත් දෙක කොහොම තියලා ඇස් දෙක වහලා අදිෂ්ඨාන කරනවා ඇස් දෙක එන්න කියලා අතට. අත් දෙකට අරගෙන මෙහෙම දෙනවා එහෙනම් තියාගන්න කියලා. ඇස් දෙක ගලවලා දෙනවා. අදිෂ්ඨාන බලකින් රිදි බලකින් වගේ ගලවලා දෙන්න. ගලවලා දෙනවා ඇස් දෙකට ආසනම් ඒක තියාගන්න. පව් වැඩ කරන්න එපා කියලා. භික්ෂුණීන් සමග වරදෙහිය දෙන්න හදලා පව් වැඩ කරන්න එපා. ඇස් දෙකට ආසනම් ඇස් දෙක තියාගන්න කියලා. නන්ද කියලා තරුණයෙකුට සුභාතෙරණිය මට මතක විදිහට ඔව්. ඉතින් බලන්න අන්නේ මිනිස්සු ආස කරන දේවල් තියෙනවනේ. මං ඇස් දෙක ගත්තේ බණ කතාව ඇසුරෙන්. ඉතින් ඇස් දෙක ගැන ඇලිලා විඳිනවා. ඒ කියන්නේ ආසාවෙන් යුතුව යම්කිසි වින්දනයක් සතුටක් ලබනවා. තංච අජ්ජෝසාය තිට්ඨති ඇලිලා විඳිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක තුල හිතින් ජීවත් වෙනවා. ඒ විඳීමත් සමග ඒක තුල හිතින් ජීවත් වෙනවා. අන්න එහෙම හිතින් ජීවත් වෙනකොට
කෙලෙස් හට ගන්නවා. අධික තණ්හාවල් ඇති වෙනවා, ආසාවල් ඇති වෙනවා. පුදුම විදිහට කෙලෙස් ඇති වෙනවනේ. කෙලෙස් හට ගන්නවා. බලන්න ඉතින් තණ්හාවල් ඇති වෙනවා කියන්නේ ලෝභයනේ ඒක අකුසලයක්නේ. කැත රූපයක් දැක්කනම් දේශයක්නේ ওই විදිහට හටගන්නේ. ඒකත් අකුසලයක්නේ. මුලා වෙන රූපයක් දැක්කනම් මෝහයනේ හටගන්නේ. ඒකත් අකුසලයක්නේ. බලන්න ඔය රූප, ශබ්ද, ගන්ධ, රස නිසා මේ ඇස, කන, නාසය, දිව, ශරීරය නිසා අපි මිනිස්සු කොච්චර පව් මේව කර්ම විපාකනේ. මේ කර්ම විපාක නිසා කොච්චර අකුසල කර්ම රැස් කර ගන්නවද කියලා බලන්න මිනිස්සු. ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නිසා. ඊළඟට දුරාචාරයේ අප්‍රමාණවත් යෙදෙන මිනිසුන් ඉන්නවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. මේ වගේ බොහෝ අකුසල් රැස් කර ගන්නවනේ. කේන්ති ගන්නවා. කර්ම විපාක ආදී විශ්වාස කරන්නේ නැතුව අවිද්‍යාවෙන් යුක්ත වෙනවා. ඉතින් අන්න ඒකයි කිව්වේ කර්ම විපාක නිසා කර්ම හට ගන්නවා. කර්ම විපාක කිව්වේ අස, කන, නාසය, දිව, ශරීරය, මනසටයි. ඒව නිසා නැවත නැවත කර්ම හට ගන්නවා. ඊළඟට තුන්වෙනි පේලිය බලමු. පළවෙනි පේලිය කම්ම විපාකා වත්තන්ති, දෙවෙනි පේලිය විපාකෝ කම්ම සම්භවෝ යදිදං පුනබ්භවෝ හෝති. තුන්වෙනි පේලිය යදිදං පුනබ්භවෝ හෝති කියන්නේ මේ කර්ම විපාක වලින් කර්ම හටගන්න නිසා තමයි නැවත ඉපදීමක් කියලා දෙයක් තියෙන්නේ. අන්න කර්මයේ විපාක විතරනම් අපි විඳින්නේ, ඉපදීමක් නැහැ. ඇයි පෙර කරපු කර්මය තියෙනවා, අපි මේ ජීවිතයක විපාක විඳින ඉවර වෙලා යනවා. නැවත ඉපදීමක් තියෙන්නේ, කර්මයක් තියෙනවා, කර්මයට විපාකයක් තියෙනවා. විපාකය නිසා කර්ම හට ගන්නවා. ඒ කර්ම විපාක දෙන්න ආයසරයක් උපදිනවා. නැවත උපදින්න හේතුව ඒකයි කියලා මේ ගාථාවේ තුන්වෙනි පේලියෙන් කියනවා. උපතක් ලැබෙන්නේ ඒ නිසායි. ඒවං ලෝකෝ පවත්තති හතරවෙනි පේලියයි ඒ. ඒවං ලෝකෝ පවත්තති කියන්නේ මෙන්න මේ විදිහට තමයි ලෝකයේ මෙන්න මේ විදිහට තමයි ලෝකයේ පැවැත්ම සිදුවන්නේ කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ විදිහට තමයි සත්ව ලෝකයේ පැවැත්ම, මේ මෙරි ඉපදි සත්වයා මේ ලෝක ජීවත් වෙන්නේ, මේ ලෝක පැවැත්මක් තීරණය වෙන්නේ මෙන්න මේ හේතු ටික නිසායි කියලා ඒ ගාථාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා. දැන් අපි මේ ගාථාව පිළිබඳ තව ටිකක් පැහැදිලි කරගනිමු. හැම කර්මයකටම විපාකයක් තියෙනවා. ඒක දැනගෙන අපි මොකද කරන්න ඕනේ? අපි මේක දැනගෙන කළ යුතු ප්‍රධාන දේ තමයි පළවෙනි එක තමයි පුළුවන්ම තරම් අපි අකුසල් දුරු කරන්නට ඕනේ. අපිට පුළුවන් තරම්. අපි අකුසල් කවම් ගොඩාක් ඒවා දන්නවා. ඔය ගොඩාක් ඒවා දන්න වුණාට ඔය ගොඩාක් ඒවා අපිට දුරු කරන්න බෑනේ. දැන් අපි බලන්න ඕනි කෙනෙක් දන්නෝනේ අකුසල් 5ක් ගැන. ඔක්කොම අකුසල් නැතත් අකුසල් 5ක් තියෙනවා. ඒ 5 ඔක්කොම දන්නවා. මොකද්ද? සත්ව ඝාතනය අකුසලයක් කියලා දන්න. මදුරුවෙක් මැරුවත් අකුසලයක්. අපිටම කොමඩ් එකේ කූඹි ටිකක් ඉන්නවා කියලා. අපි එහෙම මේක භාවිතා කරනවා. කූඹි ටික ඉවත් කරන්නේ නැතුව උන් ටික මැරෙනවා. කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඇයි? දැන හොඳටම දන්නවනේ. මේක භාවිතා කළාට පස්සේ මේ කූඹි ටික මැරෙනවා. මේකට වතුර එහෙම ගැහුවට පස්සේ මේ කූඹි මැරෙනවා කියලා දන්නවනේ. ප්‍රාණඝාත අකුසලයක්. ඒ කූඹි වගේ සත්තු ඒ කොමඩ් එකකට හරි සතුටින් ජීවත් වෙන්නේ. ඒකේ තියෙන සීතලත් එක්ක උන් හරි සතුටින් ඉන්නේ. සතුටින් ඉන්න වෙලාවක එකපාරට අපි නිසා උන් ටික මැරෙනවා. සමහර විට මේකේ විපාකයේ බැරි වෙලාවත් මෙලොව આવොත් සතුටින් විනෝද ගමනක් යනකොට එහෙම්මම හැප්පිලා මැරෙන්න පුළුවන් මේ ජීවිතේම. අරක විපාකයේ මෙලොව આવොත් එහෙම. හැබැයි ලේසියෙන් ඔය කර්ම වල විපාක මෙලොව එනවා හරි අඩුයි.
ditta ධම්ම විපාක දෙනවා හරීම අඩුයි අපි කරන කුසල කර්මවත් විපාක දෙනවා අඩුයි අකුසල කර්මවත් විපාක දෙනවා අඩුයි. විපාක දුන්නොත් එහෙම අපි සතුටෙන් ඉන්න වෙලාවක මැරෙනවා එක්කෝ නාන ගමන් මැරෙනවා. එහෙම නැත්නම් විනෝද ගමනක් යන ගමන් මැරෙන්න පුළුවන්. මුහුද නාන්නකොට මුහුදට ඇදගෙන යන්න පුළුවන්. වැවක නානකොට වැවක ගිලෙන්න පුළුවන්. ඉතින් අපි අන්න ප්‍රාණඝාතය අකුසලයක් කියලා අපි දන්නවා. සොරකම් කරන එක අකුසලයක් කියලා දන්නවා. දුරාචාරය අකුසලයක් කියලා දන්නවා. බොරු කීම අකුසලයක් කියලා දන්නවා. සුරාපානය, දුම්වැටි පානය, වෙනත් මත්ද්‍රව්‍ය පානය අකුසලයක් කියලා අපි හැමෝම දන්නවා. දැනගත්තා කියලා අපි මේ අකුසල් පහම කරන්නේ නැතුව ඉන්නවද? කරන්නේ නැතුව ඉන්නවද? නෑ. ඒක කරන්නේ නැතුව ඉන්න තරම් අපේ හිත ශක්තිමත් වෙලා නැත. අපි නමුත් උත්සාහ කරන්න ඕනි මේ අකුසල් පහෙන් අපි නොකර ඉන්න පුළුවන් මොන අකුසලයද කියලා. එකක්වත් අඩු ගානේ පහම බැයි නම් නොකර ඉන්න. එකක් හරි නොකර ඉන්න පුළුවන්ද කියලා හොඳට කල්පනා කරන්න ඕන. බෑම කියලා හිතුණත් තීරණය කරගන්න ඕනි එකක් නම් මං එකක්වත් අඩුම ගානේ මම නොකරම ඉන්නවා මගේ ජීවිතේ කියලා. ඇයි ඒ? නැත්තම් ඒ ජීවිතේට කිසිම වටිනාකමක් නැහැනේ. අර පරණ දේශපාලනය කරපු මහත්මයෙක් හිටියා පරණ කෙනෙක් ඉස්සර. එතුමා දේශපාලනය කරන කාලේ මම නම් දන්නේවත් නැහැ. නමුත් එතුමා මන් දන්නවා ගොඩක් පස්සේ කාලේ එතුමා දේශපාලනය කරන කාලේ මම දන්නේ. ඉතින් කොහොම හරි අවසාන කාලයේදී මම දැන හඳුනා ගත්තා. ඉතින් මම වරින් වර ඒ ගෙදරට ගිහිල්ලා තියෙනවා බණ කියන්න ගිහින් තියෙනවා පිරිත් කියන්න ගිහින් තියෙනවා. එතුමත් අපේ පන්සල් ආව බොහෝම හිතවත් කෙනෙක් වුණා මාත් එක්ක. ඉතින් මම අසනීප වෙලා ඉන්න කාලේ අන්තිම කාලේ ගියා පිරිත් කියලා එන්නේ ඒ ගෙදර. එහෙන් ආරාධනාවක් ඇවිල්ලා ස්වාංශ තාත්තට අමාරුයි. තාත්තත් එක්ක ටිකක් කතා කරලා පිරිත් එහෙම ටිකක් කියන්න වඩින්න පුළුවන්ද කියලා. ඉතින් මම ගියා. තාත්තා ඉතින් ඇඳේ ඉන්නවා. අත පයවත් උස්සන්න බෑ එච්චර හොඳටම වයසට ගිහිල්ලා හොඳටම රෝගාතුරු වෙලා. හැබැයි ඉතින් සිහි කල්පනාව හොඳට තියෙනවා. හොඳට කතා කරන්න පුළුවන්. ඉතින් මම මෙතුමාගෙන් ඇහුවා මහත්මයා ජීවිතේ කළා තියෙන වැඩියෙන්ම මතකේ තියෙන දේ මොකක්ද කියලා. ජීවිතේ කරලා තියෙන වැඩියෙන් මතකෙින් දේ මොකක්ද කියලා මම නිකන් ඔළුවත් අතක ගා ඉන්න ගමන් හිමින් සැරේ නිකමට ඇහුවා hina වෙලා සාමාන්‍ය විදිහට. එසි මෙතුමා මං හිතුවා ඉතින් අනිවාර්යෙන් දැන් විනාඩි 10ක්වත් අඩු ගානේ කියවයි කියලා ඉස්සර දේශපාලන කතාවක්. ඒ දේශපාලඥයෝ එක එක දේවල් කළා තියෙනවනේ. තාම මොකක් හරි කරපු හදපු එකක් හරි මොකක් හරි තියෙනවනේ ඉතින්. ඒ මොකක් හරි කතාවක් දැන් කියයි කියලා මට නිකන් හිතුණා. මං නිකන් ඇහුවෙත් ඔහොම හිතාගෙන. එහෙම කියයි දෝ කියලා හිතාගෙන. මෙතුමා මොකද්ද කිව්වේ? ස්වාමින් වහන්සේ මගේ ජීවිතේ කරලා තියෙන වැදගත්ම දේ තමයි අවුරුදු 58ක් කිසිම සතෙක් මරලා නැහැ කිව්වා මං. මදුරුවෙක්වත්. අවුරුදු 58ක් කිසිම සතෙක් මරලා නැහැ මම. මං කෝ එතකොට කොමඩ් එකකවත් භූමි ටිකක් හිටියේ නැද්ද ඔය කොහේ හරි යනකොට එම හොටෙල් එකකට හරි පා ගමනක් යනකොට හරි පොදු වැසිකිළියකට හරි මොකට හරි යනකොට අට යනකොට හරි කොහෙද හරි කොමඩ් එකකවත් භූමි ටිකක්වත් හිටියේ නැද්ද? මෙතුමා කිව්වේ මොකද්ද? මම හැමදාම උදේට සර්වියට් ටිකක් නමලා පොඩියට මගේ ඉස්සරහා සාක්කුවේ දාගෙන යනවා. සාක්කු දෙකේම සර්වියට් ටිකක්. මං ඒයි කොමඩ් එකක කූඹි ඉන්නවනම් හිමින් සැරෙන් අරගෙන අහකට දාලා මිස පාවිච්චි කරන්නේ. මං වතුරේ හිටියත් කොහොම හරි උන්ව සර්වියට් එකකින් ගන්නවා ස්වාමීන් වහන්සේ පොදු භාවිතා කරන ගෙදරක ගිහිල්ලා හිටියා. එම නැත්තම් මං ඒක පාවිච්චි කරනද පාරායිනට වගේ යනවා. මට මගේ අවශ්‍යතාවය කරගන්නවා. මං අඛණ්ඩවම අවුරුදු 58ක්ම මේක ආරක්ෂා කළා කියලා බොහෝම ආදරයෙන්
හරිම සතුටෙන් කියන්නේ එතුමා. ඔయిత දවස් 4කට පස්සේ ආ මරණයටපත් වුණා. බලන්න මිනිස්සෙක් වුණාම අන්නේ වගේ තමන්ගේ ජීවිතේ අවුරුදු 25ක්වත් 30ක්වත් රැකපෝ සීලයක් තියෙන්න ඕනේ. කොච්චර දඩබ්බරෙක් වුණත් මොන විදිහේ ජීවිතයක් ගත කළා අවුරුදු 25ක් 30ක්වත් රැකපු එක ශික්ෂාපදයක්වත් අඩු ගානේ ඒ මිනිස්සයාට තියෙන්න ඕනේ. එහෙම නන්නේ මේ මිනිස්සයාට මිනිස්සෙක් කියලා කියන්න පුළුවන්. මනුස්ස කියන්නේ මොකද? මනස උසස් කියන එකනේ හිතන්න කල්පනා කරන්න පුළුවන්. මේ පෞකාරෙක් නෙමෙයි කියන හොඳ වැඩ කරන කෙනෙක් කියන එකනේ මිනිස්සයා කියන්නේ. හිතලා කල්පනා කරලා ඉතින් ජරා වැඩ කරන්නේ නැහැනේ. හිතනවා කල්පනා කරනවා කියන හොඳ වැඩ කරනවා කියන එකටම තවත් නමක් වගේනේ. අන්න ඒක නිසා අපි පුළුවන් තරම් පාපයෙන් වළකින්න ඕනේ. තමන් හිතන්න ඕනේ මේ පස්පව් වලින් එකක් හරි මම ආරක්ෂා කරන්න ඕනේ අඩුම ගානේ අවුරුදු 25ක්වත් අකණ්ඩව කියලා. එක පාපයකින්වත් වළකින්න ඕනේ කියලා. ඔක්කොම බැයි නම් කාලයක් යනකොට සමහර විට තව එකකින් වළකින්න පුළුවන්කම ලැබෙයි. ඒක හොඳට පුරුදු වෙන්න ඕනේ. අන්නේ කාරණාව හොඳට මතක තියාගන්න. පාපයකින් ඔබ වළකින්න පුරුදු වෙන්න. දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. අදිෂ්ඨානයක් ඇති කරගෙන ප්‍රාණඝාතය, සොරකම ඔය වගේ වැරදි තියෙනවනේ. ඔයන් ඔක්කොම බැයි නම් ඔබ අදිෂ්ඨාන කරගන්න මම මෙන්න මේ දේ අද ඉඳන් කරන්නේ නෑ මොනම හේතුවකටවත්. එකක් පුළුවන් නම් බැයි නම් දෙකක් ගැන අදිෂ්ඨාන කරගන්න. මම මෙන්න මේ වැරදි දෙක නම් මගේ ජීවිතේ කවදාවත්ම කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන අන්න පාපයෙන් වළකින්න පුරුදු වෙන්නට ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට තමයි ජීවිතේ සාර්ථක ජීවිතයක් බවට පත් වෙන්නේ. ඊළඟට හැමෝම තමන්ගේ ජීවිතේ අනිවාර්යයෙන්ම පින් කරන කෙනෙක් වෙන්නත් ඕනේ. තමන්ගේ ජීවිතේ මොනවා හරි පිනක් තියෙන්න ඕනේ. මොනවා හරි පිනක් කියලා කියන්නේ නිතර කරන පින්කමක් තියෙන්න ඕනේ ජීවිතේ. අය අවුරුද්දකට සැරයක් දාන දෙන එකක් නෙමෙයි. නිතර අඩු ගානේ දවස් 2-3කට සැරයක්වත් කරන මොකක් හරි පින්කමක් දිගට නිතර කරන පින්කමක් හෝ 2-3ක් තමන්ගේ ජීවිතේ තියෙන්න ඕනේ. ඒ ඇයි? නිතර කරන පින්කම් වලට කියනවා ආචින්න කර්ම කියලා. පව් වලටත් කියන්නේ ආචින්න කර්ම තමයි නිතර කරන. පින් වලටත් කියන්නේ ආචින්න කර්ම. නිතර පින්කම් කර නිතර කරන පින්කම් වලට කියනවා ආචින්න කර්ම. ඔය මරණාසන්න මොහොතේ බොහෝ විට මතක් වෙන්නේ ආචින්න කර්මයක්. මරණාසන්න මොහොතේ බොහෝ විට මතක් වෙන්නේ ආචින්න කර්මයක්. ආසන්න කර්මයක් මතක් වෙන්නේ කලාතුරකින්. ආසන්න කර්මයක් කියන්නේ මැරෙන්න කිට්ටු වෙච්ච අන්තිම වගේ කාලේ කරන කර්ම තියෙනනේ. එක්ක මැරෙනකොට අපි පිරිත් අහගෙන ඉන්න එක ආසන්න කර්මයක්නේ. ආසන්න කර්ම මතක් වෙන අඩුයි ඒ වුණාට මිනිස්සෙකුට. මතක් වෙන්න වැඩිම ඉඩ කඩ තියෙන්නේ ආචින්න කර්ම. ආචින්න කර්ම කියන්නේ ජීවිතේ බොහෝ කාලයක් පුරුදු කරන ලද කුසලයක් හෝ අකුසලයක්. ඒක තමයි මතක් වෙන්න වැඩිම ඉඩ කඩ තියෙන්නේ. ඒක නිසා හැම මිනිස්සෙක්ම මොන විදිහටවත් අකුසලය ආචින්න කර්මයක් බවට පත් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අකුසල් නිතර කරන්නම හොඳ නැහැ කියන එකයි. දැන් අපි හිතමු මදුරුවෝ ඉන්නවා කියලා. අපේ නම් මදුරුවෝ මරන්න පුරුදු වෙච්ච එක නම් නිතර මදුරුවෝ මරනවනේ. මදුරුවෝ මැරුවා කියන්නේ හොඳ මිනිස්සෙක් දෙයක්. මදුරුවෙක් මැරුව ඉස්සෙල්ලා මොකද වෙන්නේ බලන්න කල්පනා කරලා. ලෝහිත පානි අතේ ලේ ගෑවෙනවා. තුවාලයකට බෙහෙත් දාන්න ගිහිල්ලාද? මැරෙන්න යන කෙනෙක් ගොඩ දාන්න ගිහිල්ලාද?
නෑ. ප්‍රාණඝාතයක් කළා. ලෝහිත පානි අතේ ලේ ගෑවෙනවා මදුරුවෙක් මරුවන්. ඒ කියන්නේ තමන්ගේ අත් දෙක අපිරිසුදුයි ප්‍රාණඝාතයෙන් අපිරිසුදු වෙච්ච දෑතක් මේ මිනිස්සයාට තියෙන්නේ. බලන්න අපි ලස්සනට ඇඳලා හිටියට වැද්දෙක් නේ බලනකොට. ප්‍රාණඝාතය කරන අයට කියනනේ වැද්දෝ කියලා. ලුද්දෝ කියලා කියන. ලුද්දෝ කියන්නේ වැද්දෙක් කියන එකයි. පාලියෙන් කියන ලුද්දෝ කියලා. වැද්දෙක් නේ බලනකොට ලස්සනට ඇඳගෙන පැලඳගෙන හිටියට ප්‍රාණඝාතයක් කරනවා නම් යම් කෙනෙක් වැද්දෙක් කියලා මං කිව්වේ ප්‍රාණඝාතය කරන කෙනෙක් කියන එකනේ. ඊළඟට බලන්න පුංචි මදුරුවෙක් වැනි සතෙක් මරනවා කියන්නේ යාගේ හිත හරිම රෞද්‍රයි. රෞද්‍රයි කිව්වේ හරිම දරුණුයි. නැත්නම් මේ පුංචි සතෙක් කෙරෙහි මෙච්චර ගහලා මරන්න තරම් තරහක් හිත තුල ඇති වෙයිද? කැමැත්තක් හිත තුල ඇති වෙයිද? හරිම රෞද්‍රයි අපිට තේරුන්නේ නැති වුණාට ඒ අපේ හිත. ඉතින් අන්න ඒක නිසා හොඳට පුරුදු වෙන්න ඕනේ. ප්‍රාණඝාතය කරනවා නම් අතහරින්න. මොකද ආචින්න කර්මයක් වෙනවමයි නිතර නිතර කරනවමයි. මදුරුව නැති වෙන්නේ නැහනේ අපි මැරෙනකන්වත්. හැමදාම ඉන්නවනේ. ඒක නිසා මොකක් හරි ක්‍රමයක් පුරුදු වෙන්න ඕනේ. එක්ක මේ ෆෑන් එකක් දාලා තියාගන්න, නෙට් එකක් දාන්න. නැත්තම් අර පුංචි ලිප් තියෙන ඔය කඩේ මේ මැටි ලිප් තියෙන පොඩි ඒවර කිරි උතුරවන්න වගේ ගන්න චූටි මුට්ටියත් එක්ක ඔන්න මුට්ටියක්වත් මැටි ලිපක්වත් ගණන් අඩු ගානේ ලිපේ පහනක් පත්තු කරලා පුංචි පහනක් පත්තු කරලා ඒ මුට්ටියට වතුර ටිකක් දාලා ඕකට අඩු ගානේ පැංගිරි තෙල් බින්දු 3-4ක් දාලා තියන්න. හොඳ පැංගිරි තෙල් ටිකක් ගෙනහැල්ලා බින්දු 2-3. ඒකේ සුවඳ ගේ හැම තැනම එනවා. ගේත් හරි සුවඳයි. විස බීජත් නැති වෙනවා. මේක සුවඳ දැනෙන කිසිම තැනක මදුරුවෙක් ඉන්නෙත් නැහැ. මදුරුවොත් යනවා යන්න ශරීරයටත් අහිත කරන්නේ. මදුරුවටත් අහිත කරන්නේ. අපිටත් හරිම හොඳයි. අපේ සසන පද්ධතියට පවා හොඳයි. විස බීජ නාශකයක් නේ පැංගිරි තෙල් කියලා කියන්නේ. ස්වභාවික දෙයක් නේ. පැංගිරි කියන්නේ මානං වර්ගයක් නේ. ඒ මානං වර්ගයකින් ගන්න තෙල් එකක්. ඒක අහිතකර එකක් නෙවෙයි අපේ ශරීරයට. ඉතින් අන්න ඒ වගේ ස්වභාවික දෙයක් හරි භාවිතා කරලා අපි පුරුදු වෙන්න ඕනි ප්‍රාණඝාතයෙන් වළකින්න. කූඹි ටිකක් හිටියත් පරිස්සමෙන් පිඟානක කෝපයක කූඹිටියත් කලබල වෙන්න එපා. සර්වියට් එකක් අරගෙන නැත්තම් පරණ දිකල්ලක් කරන හිමින් පිය දාලා මුන් ටික පැත්තකට දාන්න. සිංක් එකේ හිටියත් එහෙමයි. කොමඩ් එකේ හිටියත් අතින් හරි අරන් දාන්න. ඊට පස්සේ සද්දක සබන් දාලා හොද ගන්න. ඔයිට ඩි ජරාව පියල්ලන්නේ. අපි හිතමු මුද්දක් වෙන්න කියලා අර වෝටර් සීල් එකට කොමඩ් එකේ තියෙන. පවුන් 4ක මුද්දක් 3ක මුද්දක් කියලා කියමු. ගන්නවද නැද්ද? ගන්න එකක් නැත්තම් අත දාලා ගන්නවනේ. පවුන් 3ක් කියන්නේ ලේසි ගාණක්ද කියලා හිතෙනවනේ. ඇයි අපිට සතෙක්ගේ ජීවිතයක් බේරන්න බැරි? සර්විය අතින් අල්ලන්න නෙමෙයි මං කිව්වේ. පරණ රෙදි කෑල්ලකින් අර කූඹි ටික අනන් දාලා. ඒක මහ විශාල කුසලයක්. ඒක හොඳට මතකයේ තබා ගන්න ඕනේ. අන්න එහෙම අකුසල් නම් නිතර නිතර කරන්න එපා. මරණාසන්න මොහොතේ සිහි වෙන ඔය අවුරුද්දකට දෙකකට කරන පින් මතක් වෙන්නේ. අකුසල් ගොඩක් කරලා තියෙන කෙනෙකුට. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් කටිනියක් කරගත්තා නම් ඔක්කොම හරිනේ. ඇයි දැන් කටිනියක් කරගත්තාම හාමුදුරු කියන්නේ චූල සෝතාපන්න වුණා වගේ කියලානේ කියන්නේ. සෝහන් වුණා වගේ කියලා කියන්නේ. ඉතින් එහෙනම් කරන්න තියෙන ජරා වැඩ ඔක්කොම කරලා අන්තිම කඩන පිංගමක් කරාහනම් හරිනේ දීපොළ හරි විකුණලා. බණ්ඩ කල්පනා කරලා දැන් බලන්න ධර්මාශෝක මහරජතුමා පන්සල් ලොකු ප්‍රමාණයක් හැදුවානේ. බණ පොතේ සඳහන් වෙලා තියෙන්නේ කොච්චර හැදුවා කියලාද? 84000ක් හැදුවා කියලා. එච්චර හදන්න නැද්ද ඇත්තටම? පුදුම හිතනවනේ දෙච්චර නම් හදන්න නැතුව ඇතෝ නිකන් සාහිත්‍යකාරෝ ලියන්නද කියලා නිකන් හිතෙන්නේ නැද්ද? නිකන් බැලුවාම එහෙම හිතෙනව නේද? එහෙම හිතුවොත් ඒක වැරදියි. ධර්මාශෝක රජතුමා හදපු විහාරස්ථාන තියෙන රටවල් ටික පොඩ්ඩක් මතකේ තියාගන්න. මම මේ කියන්නේ මගේ ඇස් දෙකෙන් දැකලා තියෙන රටවල්. ධර්මාශෝක අද විහාරස්ථාන තියෙන රටවල්. මේ තායිලන්තෙත් තියෙනවා. මියන්මාර් වල ධර්මාශෝක රජතුමාද විහාර තියෙන පුරාවිද්‍යා තහවුරු කරපුවා. මම මේ කියන්නේ පුරාවිද්‍යා තහවුරු කරපුවා. පාකිස්තානේ තියෙනවා. ඇෆ්ගනිස්තානේ තියෙනවා. ඉන්දියාවේ තියෙනවා. නේපාලයේ තියෙනවා.
මේ බංගලි දේශේ බංගලාදේශේ එහෙත් තියෙන ධර්මපාලතු මහදේව විහාරය. ඉන්දියාවේ බොහෝ තැන්වල විශාල ප්‍රමාණයක් තියෙන අපි මේ එක තැනකට දෙකකට යනවා. ඒ ගියාට තව ගොඩාක් තැන්වල තියෙන ධර්මාශෝක රජතුමා හදපුවා. මට නිකන් හිතෙනවා ධර්මාශෝක රජතුමා 84000කට වඩා හදලා තියෙද කියලා වෙහෙර විහාරස්ථාන. මගේ සාමාන්‍ය දැනුමට මට හිතෙනවා එච්චර ගොඩක් තියෙන හොරියට පුරා විද්‍යාත්මකව මේ ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම. එතුමා කියලා තියෙන මේ තනි වෙහෙර විහාරස්ථාන නෙමෙයි. එක චෛත්‍යයක් හැදුවොත් ඒකත් ආයි තියෙනවා. බෝධි ප්‍රාකාරයක් බැඳුවොත් ඒක 2. ඒ පන්සලේ ආවාසයක් හැදුවොත් ඒක 3. ධර්මශාලාවක් හැදුවොත් 4. අන්න එහෙමයි 84000 හැදුවේ කියලා එතුමා ගැන කියලා තියෙන්නේ එහෙමයි. තනිම පන්සල් 84000ක් හැදුවා කියලා සඳහනක් එහෙම කළා නෑ. ඒ කාලෙම ලියපු පොත්පත් තියෙනවා. එතුමාගේම කාලේ පොත්පත් ලියුණානේ. එතුමා පිළිබඳව. ඉතින් මෙතුමා අන්තිම මොහොතේ හරියට ලෙඩ වුණා. හරියට ලෙඩ වෙලා මරණාසන්න මොහොත ඉන්නකොට එක කාන්තාවක් රජතුමාට තල්ලත්තක් අරගෙන පවන් සරනවා මේ වටාපතක් වගේ එකක් කරන්. ඉතින් රජතුමාට පවන් සරනකොට රජතුමා දුක් විඳින්නේ අමාරුවෙන් ඉන්නේ මූණ දිහා බලාගෙන. ඉතින් ලෙඩෙකුට අන්තිම උපස්ථාන කරන්න ඕනි කෙනේ මූණ දිහාත් බලනවනේ. අය අමාරුවෙන් දුක් විඳිනවා පණ අදිනවනේ. මෙහෙම මූණ දිහා බලාගෙන පවන් සරනකොට අර තල්ලත්ත වැදුන රජතුමාගේ ඇඟේ රජතුමා කේන්ති ගත්ත උඹ කවුරු කියලා දීතුවේ මාව. රජ කෙනෙක් වුණා. ඉතින් ලොකුවට ඔළුවට අරගෙන ඉන්නේ මම මහ ලොකු එක්කෙනෙක් කියලා. උඹ කවුරු කියලාද මාව හිතුවේ? එහෙම කර කේන්ති ගත්තා. මේ වෙලාවේ තමයි මැරුණේ මේ කේන්ති ආපු වෙලාවේ. අන්තිම පණ ගියේ. මැරිලා කොහෙද ඉපදුනේ? කවුරු වෙලාද ඉපදුනේ? පිඹුරෙක් වෙලා ඉපදුනා කියලා මේ කට්ටිය කියන මං එහෙම නෙමෙයි. මේ අනික් අය කිව්වේ අහගෙන ඉන්න අය. පිඹුරෙක් වෙලා ඉපදුනා කියලා. නෑ පිඹුරෙක් වෙලා නම් ඉපදුන්නේ නෑ. ඒකත් කියන්න ඕනේනේ. ඉපදුනේ කවුරු වෙලාද? පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන පෙරේතෙක් වෙලා උපපාතක ඉපදුනේ. පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන පෙරේතෙක් වෙලා වනාන්තරයක ඉපදුනා. ඕපපාතික ඒ പ്രേත වර්ගයට කියනවා අජගරංග പ്രേතයෝ කියලා. අපි අර ගොඩාක් වෙලාවට පිඹුරෙක් වගේ පෙරේතෙක් කියලා පොතේ තිබ්බට පස්සේ කාලෙකදී ඒක ඇවිල්ලා පිඹුරෙක් වෙලා ඒක. අපි මූලාශ්‍රය බලන්නේ නෑනේ. ඒ මූලාශ්‍රය ඒකේ ප්‍රධාන ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ අට කතාවල සඳහන් පිඹුරෙක් වගේ ශරීරයක් ඇති പ്രേතෙක් ඕපපාතිකව ඉපදී දින 7ක් හිටියා. මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කොට පින් අනුමෝදන් කළාට පසුව එයා නිදහස් වෙලා දිව්‍ය ආත්මය ලබා ගත්තා කියලා. දිව්‍ය ආත්මය දෙව්ලොවට පැමිණියා කියලා ඉන්පසුව. ඉතින් බලන්න ධර්මාශෝක රජතුමා වෙහෙර විහාරස්ථාන ඔච්චර හදපු එකේ දුවයි පුතයි මහානත් කළා. කටින පින්කම් එකක් හරි කරලා තියෙන්නත් ඇතිනේ අඩුම ගානේ නේද? ඔච්චර විහාරස්ථාන හදපු එක්කෙනා එක කටින පින්කමක් හරි කරලා ඇතිනේ අඩුම ගානේ. එහෙනම් ඉතින් අපායට යයිද මැරිලා? ඒකෙන් පේනවනේ කටිනය ලොකු පින්කමක් තමයි. ඒක බොරුවක් නෙමෙයි සත්‍යයක්. නමුත් ධර්මාශෝක රජතුමාගේ කතාවෙන්ම පැහැදිලිව පෙනෙනවා අපිට කටිනයක් කළා තිබ්බත් අන්තිමට අකුසලයක් මතක් වුණොත් අපි දුගතිගාමී වෙනවා කියන කාරණාව. කටිනයක් කළා තිබ්බත් කටිනේ ලොකු පින්කමක්. ඒක කළා තිබ්බත් අන්තිමට අකුසලයක් ආවොත් හිතට අපි දුගතිගාමී වෙනවා. ඉතින් අන්න ඒක නිසා බොහෝ කොට දැන් ධර්මාශෝක රජතුමාට මතක් වුණේ නම් ආසන්න කර්මය. ආසන්න කර්ම කියන්නේ මරණාසන්න මොහොතේ කරපු අකුසලයක්නේ හිතට ආපු අකුසලයක්නේ අන්තිමටත් ආවේ. හැබැයි බොහෝ දෙනෙකුට එන්නේ ආසන්න කර්මය නෙමෙයි ආචින්න කර්මය. ආචින්න කර්මය කිව්වේ මං ඉස්සෙල්ලා කිව්වනේ ජීවිතේ බොහෝ කාලයක් පුරුදු කරලා තියෙන කුසලය හෝ අකුසලය. අන්න ඒකන්ද අකුසල් පුරුදු කරන්න එපා චින්න කර්ම විදිහට. කුසල් පුරුදු කරන්න. කුසල් පුරුදු කරන්න ඒ මොනවද? පුරුදු කරගන්න බුදුන් වඳින්න. හැමදාම වගේ පුළුවන් හැමදාම බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. පුළුවන් හැම දවසකම මල් පූජා කරන්න බුදුරජාන් වහන්සේට. පිරිතක් කියන්න පුරුදු වෙන්න. විනාඩි 5ක් කරේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා කියලා මුළු
හදවතින්ම මුළු හදවතින්ම හිතට දැනෙන විදිහටම සියලු සත්වයන් විනාඩි 5ක් 10ක් මෛත්‍රී කරන්න. ඒක මෛත්‍රී භාවනාවක්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කෙටි මෛත්‍රී භාවනාව කියලා. කෙටි මෛත්‍රී භාවනාව කියන්නේ මොකද්ද? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා හිතන්න. ඒ කියන්නේ සියලු සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා. මේකේ හිතන්න පුරුදු වෙනවා 100 වතාවක් විතර. 100 වතාවක් විතර හිතන්න පුරුදු වෙලා ඊට පස්සේ 200 වතාවක් විතර හිතන්න පුරුදු කරනවා ඊළඟට ටික දවසකින්. ඊළඟට 300ක් විතර දවසට හිතනවා. 400ක් විතර හිතනවා. පස්සේ අන්තිමට පුරුදු කරනවා දවසට 2000 වාරයක් විතර හිතන්න. ඒ කියන්නේ මේ නිකන් ඉන්න වෙලාවට තමන් නාන ගමන් හරි නිදාගෙන ඉන්න ගමන් හරි කෑම ගන්න ගමන් හරි තමන් තනි වෙච්ච වෙලාවල් තියෙනවනේ. තනියෙන් ඉන්න වෙලාවට මේක වෙන කවුරුත් එක්ක කතා කරන්නේ නැත්නම් වෙන වැඩක් කරන්නේ නැත්නම් තනි වෙච්ච හැම වෙලාවකම මේ විදිහට හිතන්න පුරුදු කරනවා. මේක පුරුදු කළොත් ඒක ඊටාම ශ්‍රේෂ්ඨ භාවනා ක්‍රමයක්. මෛත්‍රිය පුරුදු කරගත්තොත් එහෙම. ඉතින් මෛත්‍රිය කියන්නේ බොහෝම අග්‍ර වූ භාවනා ක්‍රමයක්. ඉතින් ඒක මහා කුසලයක්. මේ ලෝකේ තියෙන ලෞකික සියලු කුසල් වලට වඩා අග්‍රයි කියලා දේශනා කළා තියෙනවා මෛත්‍රී භාවනාව. සියලු කුසල් වලට වඩා අග්‍රයි කියලා. කටිනයකුත් තියෙන මෛත්‍රී භාවනට වඩා පහළින්. විනාඩියක් මෛත්‍රී වැඩිවීමෙන් කටිනයක් කළාට වඩා පිනක් ලැබෙනවා. විනාඩියක් මෛත්‍රියක් වැඩුවොත්. ඒ කියන්නේ මේ කටින කරන්න එපා, දන් දෙන්න එපා කියලා එහෙම නෙවෙයි, අති ධාවනය කරන්න එපා. අපි හැමදේම හැම පින් දහම්ම කරන්න ඕනේ. මෛත්‍රී වටිනාකම දක්වන්නයි බුදුරජාන් වහන්සේම දේශනා කළේ. උන්වහන්සේ අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයේදී දේශනා කළා සිව්දිගින් වඩින මහා සංඝයාට ආවාසයක් කරවා සංඝසතු කොට පූජා කිරීමටත් වඩා මොහොතක් මෛත්‍රී භාවනා කිරීම උතුම් වන්නේ යයි මම කියමි කියලා. ආවාසයක් හදලා පූජා කරනවටත් වඩා මොහොතක් මෛත්‍රී භාවනා වැඩිම උතුම් වෙනවා. වේලාම සූත්‍රයේ තියෙන්නේ. දැන් ෆෝන් එකෙත් තියෙනවා ත්‍රිපිටකය. ඕනනම් ගහලා බලන්නත් පුළුවන් ඔබට වේලාම සූත්‍රය අංගුත්තර නිකායේ මේ හාඳුරු බොරු දැත්තද කිව්වේ කියලා බලන්නත් පුළුවන් ඕනේ නම් මොකද දැන් ෆෝන් එකේ තියෙනවනේ හැම සූත්‍ර පිටකේ හැම එකක්ම තියෙනවා. ඕනිම එකක් අටුවාවද ඕනිම එකක් ටීකාද ඔක්කොම බලන්න පුළුවන් ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම දැන්. නම ගහන්න විතරයි ඕනේ Google එකට ගිහලා සර්ච් කරන්න විතරයි ඕනේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් කුසල් කරන්න. 12ට ඉස්සෙල්ලා යුවොත් බුද්ධ පූජාව තියන්න පුරුදු කරන. ගෙදර ඉන්නවා නම්, ගෙදර නැත්තම් කමක් නැහැ. ගෙදර ඉන්නවා නම් බුද්ධ පූජාව බෙදලා පූජා කරන්න පුරුදු වෙන්න. 12ට ඉස්සෙල්ලා උයනවා නම්. ඊළඟට උදේට 6ට විතර තේ හදනවා නම් 4ට 5ට බුදුරජාණන් වහන්සේට කිරි හැම පූජා කරන්නේ ඒ විකාල භෝජනයෙන් වැළකී සිටින කාලයටනේ අයිති වෙන්නේ. ඉර උදා වෙන්න කිට් එළිය වැටෙනකම් 6ට විතර වගේ තේ එකක් එහෙම හදනවා නම් ඔබට බොන්න කිරි එකක් 6ට හෝ 7ට හෝ 8ට හෝ 9ට හෝ 12න් ඉස්සෙල්ලා වගේ ඒ කිරි එකක් බුදුරජාණන් වහන්සේ මේ පුංචි වීදුරුවකට පූජා කරන්න ලොකු පින්කමක්. ලෞතුරා බුදු කෙනෙක්ගේ ගුණසීකල කිරි එකක් තැම්පත් කරලා පූජා කරනවා. පුළුවන් නම් ගාථාව ඉගෙනගෙන ගාථාව විතරක් කියලාත් පූජා කරන්න. ගාථාව දන්නේ නැත්නම් මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේට මේ කිරි පූජා කරමි පූජා වේවා කියලා හිතින් කියන්නකෝ. වචනෙන් කියන්න අමාරු නම් ඒ පුරුදු වෙන්න තමන් කිරි එකක් මොන කිරි පොඩ්ඩක් පූජා කරන්න. ඉන්දියාප්ප කනවා නම් ඉන්දියාප්ප දෙකක් පූජා කරලා ඉන්න. කඩෙන් ඉන්දියාප්ප පාර්සලයක් ගෙනලා කනවා නම් පාන් කරනවා නම් පාන් පෙති භාගයක් පූජා කරලා ඉන්න පුරුදු වෙන්න. අර මම දවසක් ගමනක් යන කමං අපි දන්න කියන අපිට දානමානෙම හදලා දෙන ඔය අනුරාධපුරේ පැත්තේ යනකොට එක ගෙදරක් තියෙනවා. එහෙන් තමයි ඉතින් අපිට දානෙ හිම හදලා දෙන්නේ. දුර ගමනක් යනවා නම් අපි එතන නවත්තලා දානේ පාර්සල් අරගෙන යන්නේ. ඉතින් මම ඒ ගෙදර ළමයින්ට ගිහිල්ලා දුන්න දවසක් මට මේ හම්බෙලා තිබ්බා මොකක් හරි ඔය චොක්ලට් එකක් මොකක් චොක්ලට් බිස්කට් මොකක්ද ඔය එක. මම ඒක ගිහිල්ලා දුන්නා. ගිහිල්ලා දෙද්දී පොඩි ළමයි 4-5 දෙනෙක් 4 දෙනෙක්ද කොහෙද 4 දෙනෙක් ඉන්නේ. මම ඉතින් බිස්කට් එක කඩලම එයාලට දුන්නා කන්න කියලා. මේ පොඩිම ළමයා ගෙට දුවගෙන ගියා. කවුරුත් ගත්තේ නෑ දුන්නට. මං එවයි මෙයා එකපාරට ගෙට දුවගෙන ගියේ.
ඊට පස්සේ මෙයා අරගෙන ආව පුංචි අයිස්ක්‍රීම් කප් එකක් පොඩි එකක් හිස් එකක් මූඩියක් තියෙන අරගෙන ඇවිල්ලා ස්වාමින් වහන්සේ කියලා යාලා කතා කරන ස්වාමීන් මේකෙන් දෙකක් ඉස්සෙල්ලාම තියන්න කිව්වා. මං ඉතින් තිබ්බා. ඒක වැහුවා. ආයෙත් දෙව්වා. ඊට පස්සේ ගත්තා ඔන්න බිස්කට් අර දෙන ඒවා. මම ඇයි පුතා මේ අර අයිස්ක්‍රීම් කප් එකෙන් දෙකක් අරන් තිබ්බේ. අපේ ගෙදර කිසිම දෙයක් කන්නේ බුද්ධ පූජාවට වෙන් කරන්නේ නැතුව. දැන් හවස හන්දා ඒ වෙලාවේ හවස් වෙලාවක් හවස හන්දා බුද්ධ පූජාව තියන්න බෑනේ. අපේ ගෙදර කවදාවත් මුකුත් කන්නේ නැහැ බුද්ධ පූජාවට වෙන් කරන්නේ නැතුව. නරක් වෙන දෙයක් නම් ෆ්‍රිජ් එකෙන් තියන්න කියලා තාත්තා කියලා තියෙන්නේ. එහෙම කො නරක් වෙන දෙයක් තියෙනවනම් ඒක ෆ්‍රිජ් එකෙන් තියා තියන්න. නරක් වෙන්නේ නැති දෙයක් තියෙනවනම් මේ කප් එකට දාලා එයාලගේ ගෙදර රාක්කයක් තැනක් තියෙනවා ඒ රාක්කෙන් තියා තියන්න. උදේට පූජා කරන්න අනිවාර්යෙන් බුද්ධ පූජාව කියලා. අපි කන්නේ ස්වාමින් වහන්සේ කිසිම දෙයක් අපි කන්නේ බුද්ධ පූජාව තියන්න නැතුව කියලා. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨ ගුණයක්ද. අපි වුණත් ඕනි දෙයක් වළඳනවනේ බුද්ධ පූජා තියන්න නැතුවත් වළඳනවනේ. බුද්ධ පූජා තියෙන වෙලාවට බුද්ධ පූජාව තියෙනවා. නැති වෙලාවට මොකක් හරි හම්බුනොත් බුද්ධ පූජා තිබ්බට පස්සේ මොනවාරි හම්බුනොත් ඒක වළඳනවනේ. නමුත් අපිටත් ළඟත් නැති තරම් වටින ගුණයක් නේක. හරිම ශ්‍රේෂ්ඨයි. බුද්ධ පූජාව කියන්නේ බොහෝම අග්‍ර කුසලයක්. ඒකේ අග්‍ර විපාක තියෙනවා සසර පුරාවටම. ඒකේ අග්‍ර විපාක මම කියන්න බලාපොරොත්තු වෙන්නේ දැනගන්න ඕනි නම් අග්ගප්‍රසාද සූත්‍රය බලන්න ඕනේ. බුද්ධ පූජාවේ ආනිසංස තියෙන අග්ගප්‍රසාද සූත්‍රය. ඒකත් අංගුත්තර නිකාය. ඉතින් ඔන්න බුද්ධ පූජාව තියන්න. ඒ වගේ ශික්ෂාපදයක් හරි දෙකක් හරි රකින්න බුද්ධ පූජාව තියන්න. පුංචි වෙලාවක් මෛත්‍රී භාවනාව වඩන්න. ඔන්න ඔය වගේ සරල දේවල් ටිකක්වත් කරන්න පුරුදු වෙන්න ඕනි පින්කම් පැත්තෙන්. එතකොට ඔබේ ජීවිතය හොඳ වාසනාවන්ත එකක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඔබේ ජීවිතය කිසිම වටිනාකමක් නැති එකක් බවට පත් වෙන ඔබ මැරුණට පස්සේ හරියට ගහක් මැරිලා බිම වැන්නා වගේ වෙනවා. අරටුවක් නැති ගහක් මැරිලා බිම වැන්නා වගේ. අරටුවක් නැති ගහක් මැරිලා බිම වැන්නාම ගන්න දෙයක් නෑ නේකේ. ඕනි නම් පුච්චන්න පුළුවන් දර කෑල්ලක් විදිහට එච්චරයිනේ. මං ඉතින් දේශනාව දැන් නිමාවටපත් කරනවා අපයකටත් වැඩිය බණ කියපු නිසා. දැන් බලන්න අපේ මිනියක් තියෙනකොට මිනිය දෙපැත්තේ තියෙනවා ඇද්දල දෙකක්. ඉස්සර නම් හොඳම ඇද්දල දෙකක් තියලා තියෙන. දැන් ඉතින් හොඳම ඇද්දල දෙකක් තියන්නේ ගෙවල් මිනිස්සු විශ්වාස නැහැ නේද? දුගත් ඉස්සොත් එහෙම කවුරුවත් නේද? එන කෙනෙක් කර උස්සන් ගියොත් එහෙම කියන්න බෑනේ. දැන් ඉතින් ෆයිබර් ඇද්දල දෙකක් තියන්නේ. ෆයිබර් ඇද්දල ඉතින් එච්චර ගණන් නැහැ. ඉතින් මේ ඇද්දල දෙකක් තියලා තියන්නේ මේ මිනිය දෙපැත්තේ. මොකද මේ මැරිච්ච මිනිස්සයා දෙපැත්තේ මේ ඇද්දල දෙකක් තියලා තියෙන්නේ. මොකටද? ඒකෙන් තියලා තියෙන්නේ ඉස්සර මොකටද? ඇතෙක් මැරුණා නම් මේ දත් දෙක හරි වටිනවා. මේකෙන් උඹ මැරුණාම මේ වගේ දතක්වත් උඹේ වටින්නේ නැහැ කියන එක කියන්න සංකේතවත් කරන්න තමයි පුරාතනයේ මිනිය දෙපැත්තෙන් ඇද්දල දෙකක් තියන්න යෝජනා කරලා තියෙන්නේ. සිංහල සංස්කෘතියේ හොඳට මතකේ තියාගන්න. මැරුණට පස්සේ කිසිම වටිනා දෙයක් නැහැ ඔබේ ඇඟේ කියලා කියන්නේ. අතා මැරුණා නම් මේ දත් දෙකක් නේ ඇද්දල කියන්නේ. මේ දත් දෙක හරි වටිනවා. බන් අලියෙක් මැරුණා තලියගේ දත කොච්චර වටිනවද? අර දලයක් කියලා අපි කියන තලියගේ දත කොච්චර වටිනවද? බෙහෙත් කීයකට ගන්නවද? කම්මුල් ගායක් හැදුනත් ඇද්දලේ දෙහි ඇඹුලෙන් ගලේ පොඩ්ඩක් අතුල්ලලා මේ මත ගාලා කම්මුලේ ගාපු හැටි ඉවර වෙනවනේ. දවස් 2යි 3යිනේ කම්මුල ඉදිමෙන කම්මුල් ගාය හැදුනා. ඊළඟට ඇතෙක්ගේ දතක් ගෙනහැල්ලා හිටන් හක්කක් හරි ගෙනහැල්ලා පැරිලා අහක දාලා තියෙන හක්කක් හරි ගෙනහැල්ලා දොරකඩ වල දාලා තිබ්බොතින් මේ දොරකඩ යටම පෑගෙන විදිහට සෞභාග්‍යමත් වෙනවනේ. ආපල උදුරු ඇස්වහ කටවහ මුත් වදින්නෙත් නෑ. එච්චර පින්වන්තයි. යාළගේ ඉතුරු වෙන්නේ කෑලි පවයි. වරල එහෙම ගත්තොත් ඒ වාසනාව නේ. නමුත් ස්වභාවික මැරිච්ච කෙනෙක් ගත්තොත් අපේ ඇඟේ මොකවත් වටින්නේ නෑ. කෙස් ටික වටින්නෙත් නෑ. ලොම් ටික වටින්නෙත් නෑ. මිය පොතු ටික වටින්නෙත් නෑ. ඇට කෑලි 300ක් තියෙන එකක්වත් වටින්නේ නෑ. නහර කොච්චර තියෙද? නහර තියෙනවා 900ක්. ලේ ගමන් කරන්නේ නැති නහර ටිකකුත් තියෙනනේ අපේ ඇඟේ.
නහර 60ක් තියෙනවා. ඒ ගමන් කරන්නෙම නැති. ඒවට කියන්නේ කණ්ඩර. කණ්ඩර කියලා ඒ ගමන් කරන්නේ නැති. ඇටසැකිල්ලයි මසුලියකට බැඳලා වගේ තියාගෙන ඉන්න නහර 60ක් තියෙනවා. අනික් ඒවා කේසනාලිකා සිරා දමන ඔක්කොම ටික එකතුව 900ක් තියෙනවා. හැබැයි ඒවා හෙට මෙට අතු ගිහිල්ලා තියෙනද අපිට දෙන ගොඩාක් තියෙනවා කියලා. ඉතින් නහර 900ක් තියෙනවා, හන්දි 180ක් තියෙනවා. ඒකේ ඔය කොච්චර දේවල් තිබ්බත් ඔය එකක් තියෙනවා වැඩක් නෑ අපි මැරුණාට පස්සේ. ඉතින් ඒක නිසා වාසනාවන්ත ජීවිතයක් ඇති කරගන්න හැකිතරම් අකුසලයෙන් වළකින්න හැකිතරම් කුසල ධර්මයන් නිරත වෙන්න කියන කාරුණික වූ ආරාධනය කරමින් අද දේශනාව මෙලෙස නිමාවටපත් කරනවා. අද ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්ම දේශනාව සිදු කරමින්ද ධර්ම ශ්‍රවණය කරමින්ද ලබාගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් මීට මාස 3කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුන චින්තානන්දනී පනාගොඩ ආදරණීය මැතිණියට ආදරණීය මෑණියන්ට අත්පත් වේවා. වසර 25කට පෙර පරලෝ සැපත් පීඩී ගුණවරණ මහත්මානන්ට මේ පින්පෙත් අත්පත් වේවා. ඒ වගේම KMD සෝමාවති මහත්මියතුන් වර්ග පරම්පරාවේ මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ට මේ පින්පෙත් අත්පත් වේවා. මේ භූමියේ පදිංචිව සිට පරලෝ සැපත් සියලුම පරම්පරාගත සියලු ඥාතීන්ට මේ පින්පෙත් අත්පත් වේවා. KMD ඇසිරින්නෝනා මහත්මියට TG විල්බර්ට් අප්පුහාමි මහත්මානන්ට ලීලාවතී යහම්පත් මහත්මියට මාග්‍රට් යහම්පත් මහත්මියට ඒ වගේම වසර එකහමාරකට පෙර පරලෝ සැපත් PH සුමනසිරි මහත්මානන්ට මේ පින්පෙත් අත්පත් වේවා. ඒ හැම දිනාගෙම පරලෝක ජීවිත වාසනාවන්ත වේවා. සැප බහුල වේවා. සංසාර ගමන සුවපත් වේවා. සසර දුක්ගෙනි නිවේවා. ඒ හැම දිනාටම මේ උදාර පින් උතුම් වූ නිර්වාණයම අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම හේතු වේවා. වාසනාව වේවා කියලා සාදු කියා මෙසිතින් ප්‍රාර්ථනා කරමින් ගාථාව කියලා පින් දෙන්න කවුරුත් වැඳගෙන ගාථාව කියන්නේ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තා වූ සියලු පින් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ ධතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර ආදී සදිව්‍ය ලෝකවාසී සියලු දෙවියෝද සහම්ප්‍රති මහ බ්‍රහ්මයා ප්‍රධාන බ්‍රහ්ම රාජයෝද ආර්ය සුමන සමන් දෙවියන් ශාසන භාරධාරී මහා විෂ්ණු දෙවියන් විභීෂණ දෙවියන් රෝහණට අධිපති කතරගම දෙවියන් වන්නි හත්පත්තුවට අධිපති අයනායක දෙවියන් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්ද ගම්බාර දෙවියන් විසින්ද මහ පොළොවට අධිපති මහීකාන්තාව විසින්ද මහ සාගරයට අධිපති මණිමේකලා දිව්‍ය රාජනීය විසින්ද සංක පද්ම බහිරව රාජයන් විසින්ද අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවන් විසින්ද මේ පින්පෙත් අනුමෝදන් වනු ලබත්වා. සියලු දෙවියන්ගේ දිව්‍ය සම්පත් යස ඉසුරු වඩ වඩා වර්ධනය වේවා. දෙවියන්ගේ අසීමිත ආශිර්වාදයේ රැකවරණය ආරක්ෂාව TG ජයසිරි මෙතිතුමන් ඇතුළු පවුලේ හැම දිනාගේම ජීවිතවලටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නා වූ සෑම දිනාගේම ජීවිතවලටත් එසේම කරන රැකී ආරක්ෂා කටයුතු වලට වෙළඳ ව්‍යාපාර වලට යාන වාහන වලට යන්නේන ගමන් විමන් ආදී සෑම දෙයකම දෙවියන්ගේ අනන්ත ආශිර්වාද අනන්ත රැකවරණ අනන්ත ආරක්ෂාව
සකසා ලබා දෙත්වා. දේවානුකම්පාවෙන් අහිත දුරු කරත්වා, අවැඩ දුරු කරත්වා, අයහපත දුරු කරත්වා. දියුණුව, අභිවෘද්ධිය, සැපය, සාන්තිය, සැනසීම ළඟා කර දෙත්වා. දෙවියෝද ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඉතින් මේ රැස් කරගත්තා වූ උදාර පින්බලෙන් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් ටී.ජී. ජයසිරි මහත්මාණන්, එවැගේම චාතුර්යා දියණිය, පසන් පුතා, ප්‍රවීන් පුතා, පබෝදිත බෑනා, තිලංකා ලේලිය, නදීසා ලේලිය, තෙනු විසත් මොවින් කියන මුණුබුරන්ට, එවැගේම මේ උදාර පින්කමට උදව් උපකාර කළ හැම දෙනාට, බණ අසන්නට පැමිණියා වූ සැමට, ධර්ම දේශනාවන් සිදු කළා වූ අපට, එවැගේම ආරාධනා කිරීමට මූලික වී කටයුතු කළ යුතුසාර මහත්මාණන්ට හැම දිනාටමත් මේ පින් පෙත්තක්පත් වේවා. මේ පින් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන්ද පින් අනුමෝදන් වෙන දිව්‍ය රාජ මණ්ඩලයේ අසීමිත ආරක්ෂාරක වරණ සංවිධාන බලයෙන්ද පින්වන්ත ඔබ හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝගී සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන ධාන්‍යයෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ අස්වා කටවහ දෝෂ දුරු වේවා. කාය චිත්ත පීඩාවන් දුරු වේවා, දුක් දුම්නස් දුරු වේවා. 98ක් රෝග 99ක් ව්‍යාධි 200 අන්තරායන් මගහැරේවා. කරන රැකී ආරක්ෂා කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, මේ සෑම දෙයක්ම අනන්ත තෙරුවන් ගුණ බලයෙන්, අනන්ත දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ බලයෙන් පෙරපස මෝරා වැඩෙන පූර්ණ චන්ද්‍ර මණ්ඩලයක් වගේ දවසින් දවස දියුණුවෙන් දියුණුවටපත් වේවා. අභිවෘද්ධියෙන් අභිවෘද්ධියටමපත් වේවා. මේ ජීවිතේ මේ බුද්ධ ශාසනය තව තව දන් දෙමින් සිල් රැකෙමින්, ඒ වගේම මව්පියන්ට උපස්ථාන කරමින් නිරතුරු බුද්ධ වන්දනා, බුද්ධ පූජා, පිරිත් කීම, භාවනා කිරීම ආදී ගුණ ධර්ම දියුණු කරමින් පින් කරගන්න වාසනා මහිමය උදා වේවා. මතු උපදින සෑම ජීවිතයකම දුගතියෙන් අත් මිදේවා. සුගති සම්පන්න ජීවිත පමණක්ම ලැබේවා. සෑම ජීවිතයකදීම කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය ලැබේවා. යෝනිසෝ මනසිකාරය පිහිටත්වා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නට ලැබේවා. ඉතාමික්මන් ජීවිතයක අනන්ත බුදුපසේ බුදු අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා නිවීසනසේ පැමිණ වදාලා වූ නිත්‍ය මංගල පරම සුන්දර ලෝකෝත්තර අජරාමර අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිසම
මේ උදාරතර මහෝත්තම මහානීය ධර්ම ශ්‍රවණමය කුසලයද ධර්ම පරිස්කාර පූජාමය කුසල්ද ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනා වේවා කියා සාදු නාද පවත්වා නිවන් ප්‍රාර්ථනා කළ යුතුයි. අභිවාදන සීලිස්ස නිච්ඡං බද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.